අඩෝ බල්ලෝ ටිකක් කනෝ. අම්මට හුරු. අඩෝ මුන් තුන් දෙනාට නිකන් නැගලා වගේ බං එපා වෙනෝනේ. අඩෝ ඉවරයි වගේ නේ. අඩෝ කොල්ලනේ ඉතින් කොහමද ඉතින් අද ඇවිල්ලින්නේ සුපිරි මොඩ් පැක් එකක් එක්ක. ඉතින් මං හිතන්නේ අපේ channel එකේ ගහන පළවෙනිම මොඩ් පැක් එක. මං ඉතින් වැඩි මොඩ් පැක් ගැහුවේ නෑ යාළුවනේ. ඉතින් මේ මොඩ් පැක් එක ගැන කියනවා නම් ඇත්තටම සුපිරියක්. හරිද? මාර මාතල් තෝගයක් තියෙන්නේ මේකේ. ඔයගොල්ලෝ දකින්න ඇති ඉතින් ඉන්ට්‍රෝ එකේ එහෙම බල්ල තුන් දෙනෙක් පස්සෙන් ආවා බං. රහ වැටිලාද බං? කෙසේ හෝ මේකේ තියෙන්නේ යාළුවනේ ඕගොල්ලෝ දැන් අපි මැරෙන්නේ අද්දි ඕනම වෙලාවක පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක්. අන්න දැක්කනේ. ටෝටම් එකක් වගේ වැඩ කරනවා යාළුවනේ ඔක්කොම. දැන් ඉතින් අපි පෙන්වන්න යන්නේ ගොඩක් දේවල්. කොමඩු කෑල්ලක්. ඊට පස්සේ ආයි නෑනේ. ආයි මං හිතන්නේ ලා වලින් අපිට මේ ප්‍රොටෙක්ෂන් දෙයක් හම්බෙලා තින්නේ මොනවා හරි. ඉතින් මම මෙහෙම ස්කෙලටන් දෙන්නෙක්ව සෙට් කරගත්තා. අපි බලමු මේ ලෙදර් වලින් එහෙම වෙන ටෝටම් සීන් එක. දැක්කද යාළුවනේ? මේ මොඩ් පැක් එකේදී ඕනම භාණ්ඩයක් ටෝටම් එකක් වගේ වැඩ කරනවා. හරිද? ක්‍රාෆ්ටින් ටේබල් එක කොහොමදනේ? පට්ටාතල් යාළුවනේ මේක බලන් ඉන්න අන්තිම වෙනකන්. අන්තිමේදී තමයි අපේ අන්තිම මේව එක තියෙන්නේ. ඉතින් ඒකේ අමුතුම මේව එකක් තියෙනවා. අඩෝ පිකැක්ස් එක ටෝටම් එකක් වුණ අවස්ථාවක් බා. පළවෙනි මොඩ් පැක් එක මාරයිනේ යාළුවනේ. ඉස්සරහට දිගට මොඩ් පැක් ගේන්නයි කියන කොල්ලෝ හැමෝම subscribe කරලා like එකක් දාගෙන යන්න. මේ බැම්බු තියෙනවා. බැම්බු වලිනුත් සුපිරි ටෝටම් සීන් එකක් ගත හැකියි. මලකුත් ගලවමු. අන්න මලකිනුත් ටෝටම් වැදෙන අවස්ථාවක් බලා ගන්න කොල්ලනේ. බලම් බැම්බෝ එක වැදෙන්නේ කොහොමද කියලා. අඩෝ බැම්බෝ එක තව ටිකයි කොල්ලනේ. අඩෝ ඒක පහර ඈ. වට්ටක්ක ගෙඩි අම්මට සිරි. ආයි බැම්බෝ එකක් බලමු. අඩෝ මං ඉත්තෑවෙක් වගේ බා. ඊතල වැදිලා. කොල්ලනේ රෝස මල ටෝටම් එකක් වුණා. අඩෝ මේ මොඩ් පැක් එක නම් පිස්සු අබ්බා. බලමු ඩර්ට් එක. සිහිය නෑ කොල්ලෝ ඒක. අඩෝ මේ බල්ලෝ ටිකක් පස්සෙන් පන්නනෝ. පස්ස කනෝ අබ්බෝ. අඩෝ වෙන්න. අඩෝ ඒක පට්ට බං ඒක පට්ට. උන්දුන් දෙන එනවයි පස්සේ. අඩෝ එනෝ බං. ටෝටම් ටික දිගටම වැදෙයි වගේ. අඩෝ පික්කු හැදෙන මොඩ් පැක් එකක් ඈ. කොම්ලනේ මස් කෑල්ලකුත් ඇදුන ටෝටම් එකට. කොමඩු කෑල්ලක්. නැවතත් කොමඩු කෑල්ලක්. මස් කෑල්ලක්. හරි කොල්ලනේ. ඉතින් මෙන්න මොකම අරමු. ආයිමත් මස් කෑල්ල ටෝටම් එකක් වගේ වැදෙනව බලන්න ඕනේද? අන්තිම වෙනකන් ඉන්න. අන්තිමේදී තව තුට්ටි වෙලාවයි තියෙන්නේ. ඉතින් අන්තිමේදී මට ඕගොල්ලොන්ට ලොකු පණිවිඩයක් කියන්න ඕන. හරි. මේ පොරවත් ඉවරයක් කරමු. අඩෝ X එකක් ටෝටම් එකක් වුණා බං. අඩෝ මයිත්තෑවෙක් වගේ බං. ඉතින් යාළුවනේ සුපිරි මොඩ් පැක් එකක් නේද? ඉතින් අද වීඩියෝ එක ඉවරයි මෙතනින්. අන්තිම ක්ලච් එකත් බලන්න. එහෙනම් කොල්ලනේ අපි ගිහින් එන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔන්න Rotten Place ක්ලච් එක තමයි වීඩියෝ එක අන්තිමට තියෙන්නේ. එහෙනම් subscribe කරලා එකතු වෙන්න. දිගටම මොඩ් පැක් ගහමු යාළුවනේ. ඔයගොල්ලෝ ලෑස්තිද එහෙනම්? යප්පී